තෙරුවන් සරණයි ආයිබෝවන් සිරුම් දිනාටම බොහෝ කාලයක ඉඳලා පොඩි සිතුවිල්ලක් තිබුණා YouTube channel එකක් කරන්න. නමුත් YouTube channel එකක් කරන්න වාතාවරණය බැලුවහම මා කතා කරන්න යන මාතෘකාව ඔස්සේ YouTube channel බොහෝමයක් තියෙනවා. ඒ වගේම ඒ YouTube channel වල දැකපු දේවල් අහපු දේවල් නිසා සත්‍ය කියන දේට වඩා කොපි කිරීමක් තිබුණ නිසා සත්‍ය දහම හඳුන්වා දෙන්න ඔක්කොම කියලා කියන්නේ නැහැ, හැමෝම කියලා කියන්නේ මේ හොඳ YouTube channel තියෙනවා, හොඳ ආධ්‍යාත්මික ගුරුවරු ඉන්නවා, ආධ්‍යාත්මික ශාස්ත්‍රයේ නැත්නම් මේ ගුප්ත ශාස්ත්‍රයේ ඔස්සේ රාජකාරී කරන ආධ්‍යාත්මික උදවිය සහ වරම් කරන උදවිය ඉන්නවා. ඒ අයත් YouTube channel කරලා ලෝක සත්‍යයට බොහෝ සෙයින් වටිනා කියන කරුණු කාරණා යුතුයකම් වාක්‍යම් රාශියක් කරගෙන යන අතර අර හොඳට කරන හොඳ අයගේ කොපි කරගෙන channel කරන පිරිසකුත් ඔය ASCII ඉන්නවා. පොතක පතක තියෙන දෙයක් අරගෙන කියවමින් කරන දේවල් බොහෝමයක් තිබුණා. නිසා මට හිතන්නේ මම හිතුවා මේ නොකර ඉන්නවා කියලා. නමුත් බලාගෙන ගියාම දැන් නම් ඉතින් බලන් ඉන්න බෑ. ඒ තරම් සෝචනීය තත්ත්වයක් උදා වෙලා තියෙනවා මේ ආධ්‍යාත්මික පැතිකඩට සහ වරම් කියන මාතෘකාවට. ඒ නිසා මම තීරණය කරා හරිදී හරි විදියට අවබෝධ කරලා දෙන්න පුළුවන් මට පුළුවන් ආකාරයට දැනුවත් කිරීමක් කරගෙන යන්න සහ ආධ්‍යාත්මික අවදි වෙලා ඉන්න නවකයින්ට, එතකොට වරම් සම්බන්ධව කටයුතු කරන අයට සහ නවකයින්ට යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ රාජකාරියක් කරනවා නම් ඒ අයට සහ යంత్ర මන්ත්‍ර සම්බන්ධව ගුප්ත ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්න නවකීන්ට උදව්වක් හැටියට සහ මේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව පිණිස ලෝක සත්‍යයට සේවයක් කිරීම පිණිස මට පැවරිලා තියෙන රාජකාරිය අනුව විශ්වය හරහා තවත් දේව දේවතාන් වහන්සේලාගේ සිතුවිලි හරහා සහ පණිවිඩ හරහා ඔබ දැනුවත් කරන්න සහ ඔබට උදව්වක් කරන්න මම හිතුවා දෙවොල නැත්තම් සෙත් දෙවොල නමින් YouTube නාලිකාව ආරම්භ කරන්න. ඉතින් අද ඉඳලා ඔබට වැදගත් වූ කරුණු රාශියක් මම මේ YouTube නාලිකාව ඔස්සේ ගෙනෙනවා. ඔබට පුළුවන් කැමති ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, දැනගන්න, මා දන්න දෙයක් අනිවාර්යයෙන්ම කියලා දෙනවා. යම් කිසි කටයුත්තක් කරගන්න තියෙනවා නම් ඒකත් පුළුවන් විදිහට දෙයක් මම කරලා දෙනවා. ඒ නිසා අද ඉඳලා ඔබට සිත් දෙවොල YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා subscribe කරලා ඉතින් යාට අර bell icon එක ටික් කරලා තියාගෙන ඉන්න. හෙට අද ඉඳලම බොහෝ විට තව වීඩියෝ එකක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ සිත් දෙවොල කියන YouTube නාලිකාව තුලින් කරන්නේ කියලා, ඉදිරියට කරන්නේ මොකද්ද කියලා මේ වීඩියෝ එකෙන් කරන අතර ඉදිරියේ කරන වීඩියෝ එකේ ඉඳලම මේ ආධ්‍යාත්මික තලය තුල නැත්නම් නොපෙනෙන තලය තුල සිදුවෙනා වූ සිද්ධාමයන් සහ පෙනෙන තලය තුල තිබෙනා වූ අපිට දකින්න ඇහෙන්න තියෙන දේවල් වල සත්‍යතාවය සහ වරම් සම්බන්ධව ඉදින්යාට යంత్ర මන්ත්‍ර සම්බන්ධව බණ භාවනා අපි ධර්මයේ සම්බන්ධව මට දැනෙන දේ, මම දැක්ක දේ, මට හම්බ වෙච්ච දේ, මා අවබෝධ කරගත්ත දේ, ඒ ධර්මතාවයන් ඔබට ඉදිරිපත් කිරීමක් කරනවා. පිළිගන්න කට්ටිය පිළිගන්න පුළුවන්, නැති කට්ටිය ඉන්න පුළුවන්, බලන්න පුළුවන් කට්ටිය, අහන්න පුළුවන් කට්ටිය, දෙයක් ගන්න පුළුවන් කියලා හිතන කට්ටියට පුළුවන් බලන්න, අහන්න, කරන්න, විවේචන කරන්න පුළුවන්. වැරද්දක් තියෙනවා නම් පෙන්වලා දෙන්නත් පුළුවන්. මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මා දන්න දේ මා කියලා දෙනවා. මාත දැනෙන දේ මම ඔබට කතා කරලා කියලා දෙනවා. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් ඉන්නවනම් ඒක අරගන්න. අර
කවුරු හරි ඉස්සර මිනිස්සු කියනවා නිකන් දෙන දෙමළ පත්‍රේ වටිනවා කියලා කියවන්න උත්සාහ කරන එහෙම හරි කමන්නේ මේ ඔබ මේකින් යම් කිසි දෙයක් අරගෙන අපේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න තවත් ඔබගේ දන්න දැනුමින් ලබාගෙන ශක්තියක් තියෙනවා ලැබෙන්න ශක්තියක් තියෙනවා ඒ ශක්තිය ලබාගෙන වරමක් හෝ වෙනත් රාජකාරියක් තියෙනවා ඒකත් කරගෙන ලෝක සත්‍යයට පිහිට වෙන්න සාධාරණ විදිහේ දෙයක් මේ රට වෙනුවෙන් මේ හෙළය වෙනුවෙන් මේ ආගම වෙනුවෙන් කරන්ද එකතු වෙන්න අපිත් එක්ක ඉදිරියේදී ඔබට මේකේ පුළුල් විස්තරයක් ගෙනෙනවා මොකද්ද මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේත් කියලා ඒකත් එක්කම විටින් විට දැනුවත් කිරීම කරනවා හැබැයි මම මේක ප්‍රයෝජනය කරගන්නේ නෑ අනාවැකි කියන්නේ අනාවැකි කියන කට්ටිය බොහොමයක් ඉන්නවනේ අනාවැකි කියනවා ඉතින් DSNලා බිහි වුණා මේ ඕම කරන්දර ගොඩක් වුණා මේ කමක් නෑ මේ එහෙම යන්න පුළුවන් අපිට අපි කරගෙන යමු ඔබට පුළුවන් දේ ඔබ කරන්න මට පුළුවන් දේ මා කරනවා මම දන්න දේ ඔබට කියනවා ඔබත් දන්න දෙයක් තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එක දාලා මොනවා හරි විස්තරයක් ගන්න නැත්තම් මම හිතන විදිහට මම පෞද්ගලික විස්තර ගන්නෙ නෑ ඒ ගැන මම පසු දැනුවත් කිරීමක් කරන්නම් දැන්ම ඔබට පෞද්ගලික මගේ දුරකථන අංක එහෙම දෙන්නේ නැහැ මොකද ඒක කාර්යයක් වෙනවා මොකද වැඩ රාජකාරී බහුල තියෙන නිසා මට ඔකට ෆෝන් එකට ආන්සර් කරන්න ගත්තාට පස්සේ මට වෙන වැඩක් නැති වෙන නිසා මේ ඔබට බලමු ඒ ගැන මම සලකා බලන්න ඔබට පුළුවන් අද ඉඳලම පිට සම්බන්ධ වෙන්න එහෙනම් තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අද ඉඳලා මේ නාලිකාවත් එක්ක එන්න ඔබට වැදගත් වූ දේවල් වැදගත් වූ විස්තර ගෙනෙනවා එහෙනම් සුබ දවසක්